ඉවස ගන්නට බැරි බව, දරා ගන්න බැරි බව. බලන්න මේකේ අර්ථේ. පංචෙහි භික්ඛවේ අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ. මහණෙනි, රජෙකුගේ හස්තිශාලාවේ ඉන්නවා ඇතෙක්. ඒ ඇතා කාරණා පහකින් යුක්ත නිසා න රාජ රහෝ හෝති. රජ්ජුරුවෝ මේකනම් මට යෝග්‍ය නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. න රාජ බොග්ගෝ, මගේ පරිහරණයට මේක හොඳ නෑ කියලා රජ්ජුරුවෝ ඒ ඇතාව ප්‍රතික්ෂේප කරනවා. න රාඤ්ඤෝ අංගන්තේව සංකං ගච්ඡති. මේකා රජුගේ අංගයක් කියන ගණයට ගණ්ඩ ගැලපෙන්නේ. දැන් රජුගේ ඇත් සේනාවේ ඇත්තු ගොඩාක් හිටියට රජුරුවන්ව නංවගෙන යන්න පුළුවන්නේ මංගල හස්තයටනේ. වෙන ඇත්තු පිට රජුරු නගින්නේ නැහනේ. රජුරුව මංගල හස්තිය විදිහට මේ ඇතාව තෝරගන්නේ. ඇයි හේතුව? ඌ ගාව තියෙනවා දුර්වලතා පහක්. මොනවද මේ දුර්වලතා පහ? ඉද භික්ඛවේ රඤ්ඤෝ නාගෝ. මහණෙනි, ඒ ඇතා අක්ඛමෝ හෝති රූපානං. රූප ඉවස ගන්න බැරි එකෙක්. දකින්න ලැබෙන රූප ඌට ඉවසන්න බෑ. මොකද්ද රූප ඉවසන්න බෑ කියලා කියන්නේ? මේ හස්තියාව යුද පිටියට අරන් ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා. රණ භූමියට මේ ඇතා ගියාට පස්සේ මේකට අනිත් ඇතෙක්ව දකින්න ලැබිච්ච ගම එක්ක මේක බයයි. එක්ක මූ ඒ ඇතාව දැක්ක ගමන් ඇවිස්සෙනවා. පාලනේ නැතුව යනවා. ඉවස ගන්න බෑ. තව ඇතෙක්ව දැක්කහම ඉවස ගන්න බෑ. තව මේ අස්පේක්ව දැක්කහම ඉවස ගන්න බෑ. රණ භූමියේ මූ මුගේ පාලනේ නැති කර ගන්න. ඒක අක්කමෝ හෝති සද්දානං. මූට හඬ ඉවස ගන්නත් බෑ. දැන් රණ භූමිය වල හස්තියව පරීක්ෂා කරන්නේ රණ භූමි වල නාදනය කරන මේ වාදනය කරන රණබෙර. අද නම් ඉතින් මහන්න නෑ අපිට. අර ඒ කාලේ යුද්ධ තියෙනකොට මේ රණ භූමියේ රණබෙර වාදනය කරනවා. සාමාන්‍ය රණබෙරේ කියලා කියන්නේ සතුරන්ට අහද්දි බය හිතෙන එකක්නේ. එහෙමනේ රණබෙර. ඔය රණබෙර ගහනවා. රණබෙර ගහන්න ගත්තාම මේ ඇතාට ඒක ඉවස ගන්න බෑ. මූ කැළඹෙනවා. එතකොට මූට ඉවසීම පාලනය නැතිව යාම නිසා රජුරුවෝ ඒකව රාජකීය අංගයක් විදිහට ගන්නෑ. බලන්න දැන් පෙරහැරක මේ කරඬු අරයන්ට හස්තිය තෝරගන්නකොට ඒ අතාගේ ළඟ තියෙන්න ඕන. පෙරහැරේ යන අනිත් ඇත්තු තලේ ඌට උගේ පාලනයෙන් යන්න පුළුවන් වෙන්න ඕන. මේ ළඟින් යන ඇතාට අයින්ද හිතෙනවා නම් එක්කෝ අනිත් ඉන්න ඇත්තුන්ට බය වෙවුලනවා නම් ඒකව බෑනේ පෙරහැර කරයි යන්න. සමහර ඇත්තු ඔබ දැකලා නැද්ද? ඌට බෙරහඬ ඇහෙනකොට ඌ නටනවා. බෙරහඬ අහන්න ලැබිච්ච ගම ඌ ඇඟ පද්දනවා. ඉතින් ඒකගේ පිටේ කොහොම මේ කරඬුව තියන්නේ? එතකොට යම් පාලනයක් තියෙන සතෙකුට තමයි මේ ඔය පෙරහැර කරඬුවක් වුණත් සාමාන්‍ය කරඬුවක් වුණත් අරන් යන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය හොඳ පාලනයක් තියෙන්න ඕනේ ඇතාට. ඒකනේ ඔය මහනුවර දළදා මාලිගාවේ සුපූජනීය කරඬු වහන්සේ එහෙම තමන්ගේ පිටමත තියාගන්න වාසනාවෙන් තියෙන හස්තිය කී දෙනෙකුගෙන් තේරිලාද ඔතෙන් යන්නේ නේ? ඒ හස්තියව දැන් නැදුන්ගමිය හස්තිය හිටියා. ඌ කොච්චර තේජස් තියෙන ඇතෙන්ද? ඌ ඒ කරඬුව ගන්න සුදුසු බව ඌ දිහා බලපොම් පේනවා. ඊට කලින් හිටිය රාජ හස්තිය. කොච්චර පාලනයක් තිබ්බද? පාලනය මිනිසෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍යයි පාලනය. මේ හස්තියගේ තුන්වෙනි දෝෂය තමයි අක්කමෝ ගන්ධහනං. ගඳ වාව ගන්න බෑමුට. ඔන්න රණ භූමියට ගියාට පස්සේ වෙන ඇතෙක් මූත්‍ර කරනවා එතන. මූට ඒක වාව ගන්න බෑ. මූට එක්කෝ කේන්ති යනවා, එක්කෝ මූ අවුල් වෙනවා. මූට තමන්ගේ පාලනේ ඉන්න බෑ. හතරවෙනි දුර්වලතාවය තමයි අක්කමෝ රසානං. මේ හස්තියට රස ඉදිරියේ තමන්ව පාලනය කරගන්න පුළුවන් හැකියාවක් නැහැ.
මොකද්ද මේ රස ඉදිරියේ පාලනයක් කියලා කියන්නේ? ඔව් මේ හස්තියා යුද භූමියට ගියාට පස්සේ එයාට සමහරලාවට ඉන්න වෙනවා. දවසක් දෙකක් ඩිංගිත්තක්වත් මුකුත් නොකා ඉන්න වෙනවා. ට වාව ගන්න බෑ. සමහර යුද්ධවලදී අඛණ්ඩව යුද්ධ එක දිගට යනවා වතුර බොන්න වෙලාවක් නැහැ. වතුර ටිකක් නොබී යුද්ධ කරන්න වෙනවා. උට ඒක වාව ගන්න බෑ. ඉවසන්න බෑ. එක්කෝ යුද වදින තැනම එහා පැත්තේ පේනවා. අපි හිතමු ඇතෙක් ආසම කෑම අපි හිතමු කිතුලක් තියෙනවා කියලා. ළඟම තියෙනවා. මූට යුද්ධය අමතක වෙනවා අරක දැක්කට පස්සේ. එහෙම පාලනයක් නැති සමන්ගේ රසය ගැන පාලනයක් නැති ඇතෙකුට රජ්ජුරුව පිටමත තියාගෙන ඉද්දී ඒක රජාට අනතුරන්නේ. ඒ නිසා ඒ යථා සුදුසුනේ. අක්කමෝ පොට්ටබ්බානං පස්වෙනි දුර්වලතාවය තමයි ඌට ස්පර්ශයන් දරා ගන්න බෑ. ඇවිස්සෙනවා. ඌගේ ශරීරයට දැන් යුද්ධවලට ගියාට පස්සේ ඊතල ඇවිල්ලා වදිනවා. ඌට ඒ ඊතලයක් දෙකක් වදිනකොට ඉවස ගන්න බැරි නා. රණ භූමියකට අරන් යන්න බෑ. ඒ රළු ස්පර්ශනේ. අපිට මෙහෙම රළු ස්පර්ශයක් ඕනේ නැහැ. ඇතින්නක් ඇවිල්ලා පොඩ්ඩක් ඇඟේ වදිනවා. ඊට පස්සේ මූ මුගේ පාලනය නැති කරගන්නවා නා. අන්තිමේ යුද්ධය ඔක්කොම අමතකයි අර ඇතින්න පස්සේ යනවා. ඒ හස්තියව රජුගේ අංගයක් විදියට ගන්නෑ. ඔය තමයි දුර්වලතා 5. රූප දරා ගන්න බැරි, සද්ද දරා ගන්න බැරි, ගඳ සුවඳ දරා ගන්න බැරි, රස දරා ගන්න බැරි, පහස දරා ගන්න බැරි හස්තියා ප්‍රතික්ෂේප වෙනවා. තමන්ගේ පාලනය නැති හස්තිය ප්‍රතික්ෂේප වෙනවා වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මේ ශාසනයේ ඉන්නවා භික්ෂුවක් පංචේහි අංගෙහි සමන්නාගතු අංග 5කින් සමන්විත. එබඳු භික්ෂුවට නම් නාහුනේයෝ හෝති ආහුනේය කෙනෙක් වෙන්න බෑ. නපාහුනේයෝ පාහුනේය වෙන්න බෑ. දක්ඛිනේයෝ දක්ඛිනේය වෙන්න බෑ. අංජලි කරණීයෝ අංජලි කරණීය වෙන්න බෑ. නානුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස එයා ලෝකයට උතුම් පින්කෙතක් නම් වෙන්නේ. ඒ භික්ෂුව නුසුදුසුයි. ශ්‍රාවක භාවයට නුසුදුසුයි. මොකක්ද නුසුදුසුකම්? අක්කමෝ රූපානං රූප දරාගන්න බැරි නම්. අක්කමෝ සද්දානං සද්ද දරාගන්න බැරි නම්. අක්කමෝ ගන්ධානං ගන්ධ සුවඳ දරාගන්න බැරි නම්. අක්කමෝ රසානං රස දරාගන්න බැරි නම්. අක්කමෝ පොට්ටබ්බානං ස්පර්ශ දරාගන්න බැරි නම්. ඒ භික්ෂුවට මේ ශාසනය දියුණුවක් කරා යන්න බෑ. සසුන මුණ ගැහිලා සංඝයා මුණ ගැහිලා ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලා හැබැයි එයාට දියුණුවක් කරා යන්න බෑ. මොකද්ද මේ දරා ගන්න බෑ කියන එක අදහස? බුදුරජාණන් වහන්සේ ඒක තෝරනවා. මහණෙනි මෙහිලා භික්ෂුව ඇහින් රූපයක් දැක්කට පස්සේ ඒ දැකපු රූපය කෙරෙහි එක්කෝ රාගය ඇති කර ගන්නවා. හිත සමාහිත කරගන්න බැරුව යනවා. එක්කෝ තරහ ඇති කරගන්නවා. හිත අර පාලනයක තියාගන්න බැරුව යනවා. එක්කෝ ඇලීම පැත්තට යනවා එක්කෝ ගැටීම් පැත්තට යනවා. ඇවිස්සෙනවා. ඔය දෙකෙන් වෙන්නේ ඇවිස්සීමනේ. ඇලීමෙනුත් ඇවිස්සෙනවා. ගැටීමෙනුත් ඇවිස්සෙනවා. ආන්ගේ ඇවිස්සෙන ස්වභාවය තියෙන නිසා ඒ භික්ෂුවට තමන්ගේ ශාසනය තුළ තමන්ගේ ජීවිතේ දියුණුවක් අරගෙන යන්න බෑ. කණෙන් සද්දයක් ඇහුණත් එහෙමයි. එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. නාසයට ගඳ සුවඳක් දැනුණත් එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඒ කියන්නේ බාහිර දෙයකින් ඒ භික්ෂුවව කලබවන්න පුළුවන්, අවුස්සන්න පුළුවන්. දිවට දෙන රසයකින් ඒ භික්ෂුව අවුස්සලා කලබල ගන්න පුළුවන්. කයට දැනෙන පහසකින් ඒ භික්ෂුව කලම්බල අවුස්සලා ගන්න පුළුවන්. ඒ භික්ෂුව පාලනය නැති කරගන්න. බලන්න ජීවිතය ගැන හැරිලා
ගොඩාක් තමන්ගේ ළඟ ඔය පාලනයක් නැතිකම, ඉවස ගන්න බැරිකම, දරා ගන්න බැරිකම නිසා ගොඩක් ජීවිතේ යම් යම් තැන්වල අසාර්ථක වෙලා නැද්ද ඔබ? ආපහු ඇරිලා බලනකොට ජීවිතේ අසාර්ථක වෙච්ච ගොඩාක් තැන් ඇති. රූපයක් වාව ගන්න බැරුව. සද්දයක් වාව ගන්න බැරුව. ඕන තරම්. සමහරවිට කෙනෙක් රැකියා කර කර ඉන්න තැනින් අස්සු වෙන්න තීරණය කරනවා. එතන එක්කෙනෙකුගේ වචන ටිකක් දරා ගන්න බැරුව. සමහරවිට ජීවිතෙන් සමුගන්න තීරණය කරනවා තරුණ තරුණියෝ. එයා ආදරය කරපු හඬ ඔන්න එයාව ප්‍රතික්ෂේප කරලා. ඊට පස්සේ ආයේ හඬ මට අහන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. ඕන්න එයා දරා ගන්න බැරුව කඩා වැටිලා ආයෙ ගොඩ ගන්න බෑ. සමහරට එයා තනි තීරණයකට ඇවිල්ලා ඒ රූපේ මට නැත්තම්, ඒ සද්දේ මට නැත්තම්, ඒ සුවඳ මට නැත්තම් මට ජීවිතේ උන්නේ. ජීවිතේට සමතේලා. මේ මොනවද මේ? දරා ගන්න බැරි. පාලනයකින් තමන්ව පවත්ව ගන්න බැරි දුර්වල මිනිස්සුනේ. ඒ දුර්වලතාවය තමන්ට ලැබිච්ච හොඳ අවස්ථා නසර දානවා. හරියට රජ්ජුරුවන්ගේ ඇත්තු තලේ ඉන්නවා. හැබැයි රජ්ජුරුව පරිහරණය කරන්න ගන්නේ. ඇයි මේ දුර්වලතා ටිකක් තියෙනවානේ. කොහොම පරිහරණය කරන්න ගන්නද? ඒ දුර්වලතා නිසා මේ හස්තිය පොඩ්ඩක් නැත්තම් ඇවිස්සෙනවානේ. ඒ නිසා රජ්ජුරුව ඌව රාජකීය අංගයක් විදිහට ගන්නෑ. බුද්ධ ශාසනය ඇතුළට මහාන වෙන්න ඇවිල්ලා ඇවිස්සෙන භික්ෂුව බුද්ධ ශාසනය තුළ දියුණුවක් ලබන්නේ. ඒ වගේමයි පින්වතුනි මේ ජීවිතය ඇතුලේ තමන්ගේ තියෙනවා නම් ඇවිස්සලා යන ස්වභාවය. තමන් ගාව නැත්තම් පාලනය අපිට බොහෝ තැන්වල වරදිනවා. ජීවිතේ සමතුලිත බව සම්පූර්ණයෙන් නැතු වෙනවා. ඒ නිසා තමන්ගේ හිත ඇතුළට තද අදහසක් දාගන්න මං අවුස්සන්න බැරි කෙනෙක් විදියට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඔය කකචූපම කියන සූත්‍ර දේශනාවේදී වදාරනවා මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේට මෝලිය පග්ගුණ ඔබ හදන්න මේ වගේ හිතක් අහස වගේ හිතක් හදන්න. මොකද්ද අහස වගේ හිතක් හදනවා කියලා කියන්නේ? කවුරු හරි සිත්තරකාරයෙක් චිත්‍ර අඳින මිනිස්සෙක් අර එයාගේ පාට සෙට් එකත් අරන් එනවා. එයා ගාව තියෙන පින්සල් ටිකයි පාට ටිකයි අරන් ඇවිල්ලා මෙහෙම තියලා එයා කියනවා ඕම් බලාපල්ලා දැන් මං මේ අවකාශේ මම මගේ පින්සලෙන් පාට අරගෙන මං චිත්‍රයක් අඳිනවා. අඳින්නේ කොහෙද? අවකාශේ. එයා කොලේකවත් රෙද්දකවත් නෙමෙයි අඳින්නේ අවකාශේ. මං අඳිනවා ඕම් බලාපල්ලා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මූලික පග්ගුණ මේ මනුස්සයට පුළුවන් වේද අවකාශයේ චිත්‍ර අඳින්න? බෑ ස්වාමීනි. එයාට නිකන් අවකාශයේ චිත්‍ර අඳින්න ගත්තොත් එහෙම නිකං මහන්සියක් වෙයි. එයාට ඒක කරගන්න බෑ. මූලික පග්ගුණ අවකාශය වගේ හිතක් හදන්න. අනිත් අයට ඇවිල්ලා ඔබේ හිතේ ඒ අයගේ චිත්‍ර ඇඳලා යන්න දෙන්න එපා.